2026 පෙබරවාරි 17 වෙනි දින අපි ආවා වැලිකන්ද ප්‍රදේශයේදී පහුගිය දැන් මාස කිහිපයකට පෙර අපි දැක්කා තරුණයෙක්ව තිෂාන් කියන තරුණයෙක්ව පොලිස් වෙඩිපහරින් ඝාතනයට ලක් වුණා. මේ නඩුවේදී අපි දන්නවා මේ පොලිස් නිලධාරීන් දෙදෙනා සිතාමතාම ඔහුව මෙල්ල කරන්න පුළුවන්කම තියෙද්දි සිතාමතාම ඔහුගේ පපුවට සහ ඔහුගේ යටිබඩ ප්‍රදේශයට වෙඩි තබා මේ තරුණයව ඝාතනය කළා. මරණ පරීක්ෂණ සාක්ෂි පළමුවරට ඇඳවූ අවස්ථාව. නමුත් අපි දැක්කා මේ නඩුවේ මේ මරණ පරීක්ෂණ සාක්ෂි කැඳවන අවස්ථාවේදී පොලිස් නිලධාරීන් හැසිරුණේ කොහොමද? ඒ සාක්ෂි වලට මෙහෙවපු ඒ පොලිස් නිලධාරීන් හැසිරුණ විදිහ අපි දැක්කා. මේ මේ ඝාතනයට ලක්වෙච්ච පුද්ගලයා වෙනුවෙන් අගතියටපත් පාර්ශ්වය වෙනුවෙන් නීතිඥවරු අපේ සංවිධානයේ හැටියට නීතිඥ මහත්මයා අපේ ඉදිරිපත් වුණාම මේ නීතිඥ මහත්මයාට මොන ආකාරයෙන්ද බලපෑම් කරේ කියන එක අපි දැක්කා. මොකද ඔහුට අයිතියක් නැහැ කියන මට්ටමට එන තරමට අද පොලිසිය කටයුතු කරා. මේක අලුත් දෙයක් නෙමෙයි. මීට පෙරත් මහර බන්ධනාගාරයේ රැඳවියන්න අමුමේ ඝාතනය කරපු අවස්ථාවේදී අපි දැක්කේ මෙවැනිම සිද්ධියක් තමයි. ඉතින් අපිට මේක අලුත් දෙයක් නෙමෙයි. අපි මේ අමානුෂික ඝාතන වලට එරෙහිව අපි නැගී සිටිනවා. පොලිසිය අමානුෂික විදියට මිනිස්සුන්ව ඝාතනය කරනකොට අපි නැගිට්ටේ නැත්තම් මේවා අද පොළවට යට වෙනවා. මීට පෙරත් අපි දැක්කා මෙවැනි සිදුවීම් කීපයක් සිද්ධ වුණා. ඒ නිසා තමයි අපි මේ යුක්තිය සොයාගෙන යන ගමනේ මේ වෙනුවෙන් අද හඬ නගන්න ආවේ. අපි මේ ටිෂාන් සහෝදරයාගේ මේ ඝාතනයට එරෙහිව යුක්තිය ඉෂ්ට කරගන්න වැඩේ අපි දිගින් දිගටම ඉන්නවා. අපි දන්නවා අද මේ ඝාතකයින්ව අද මේ සාක්ෂි මෙහෙවන ඒ වගේම අගතියටපත් වීමෙන් මේ විමර්ශන කරන පොලිසිය අද හැසිරෙන්නේ මේ ඝාතකයින් ආරක්ෂා කරන තත්ත්වෙ ඉන්නකෝ. ඉතින් මේක අලුත් දෙයක් නෙමෙයි. මීට පෙරත් එහෙම තමයි පොලිසිය හැසිරුනේ. නමුත් සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව ලංකාවේ කොහේ හෝ අමානුෂික විදියට නීතියෙන් පිට පොලිසිය හෝ ආරක්ෂකංශ යම් පුද්ගලයෙක් ඝාතනය කරනවා නම් ඒ වෙනුවෙන් නැගිටින්න අපි පස්සට යන්නේ සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව හැමදාම යුක්තිය වෙනුවෙන් නැගී සිටිනවා.